හායි යාළුවනේ කොහොමද ඔයාලට අද පොය දවසේ උදේ පාන්දරම නැගිට්ටා පොඩි ගමනක් යන්න තමයි ලෑස්තිය මේ වෙලාවේ. පිහිම්බර දිනයක් වේවා. ඉතින් යාළුවනේ අපි දැන් මේ ඉන්නේ කොට්ටව රක්ෂිතය හරියේ. අපි අද උඩුගම යන්න තමයි ලෑස්ති වෙන්නේ. දූලි ඇල්ල බලන්න. ඒ වගේම ලස්සන පන්සලක් තියෙනවා. ඒකත් වැඳගෙන නෑ කෙනෙක්ගේ ගෙදරක් තියෙනවා. එහෙත් ගිහිල්ලා ලස්සන දොලකින් නාලා එන්න තමයි මේ යමින් ගමන් ඉන්නේ. මේ තියෙන්නේ කොට්ටව රක්ෂිතය හරිය. මේ හරියට ආවහම මාර සීතලක් දැනෙනවා. ඔන්න දැන් අපි ඒ හරියත් පාස් කරගෙන මේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඉතින් අද දවස හරි විනෝදයි. මාත් එක්ක වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මම හොයාගත්ත ලස්සන කැලෑමල් జాතිය මොනවද කියලා. ඉතින් මල් වලට ආස කරන නිසාම ගමනක් ගියොත් අනිවාර්යයෙන්ම මල් ගහක් අරන් එන්න උදෙක් කරන්නේ නැහැ. ඉතින් ඒක දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම කොහේ හරි ගමනක් ගියොතින් මල් ගහක් අරගෙනම තමයි ගෙදර එන්නේ. බලන්නකෝ මේ පරිසරයේ තියෙන ලස්සන. ඉතින් ලංකාවේ කොච්චර ලස්සන පරිසරයක් තියෙද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔන්න මාත් එක්ක වීඩියෝ එකේ දිගටම ඉඳිද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ දූලියල්ල වගේම ලස්සන වටපිටාවක්. ඔන්න බලන්නකෝ මේ හරිය තිබුණා උඩුගම කියලා බෝඩ් එකකුත් දාලා. උඩුගම අපිට බලන්න තියෙන තැන් මොනවද කියලාත් මේ බෝඩ් එකේ තිබුණා. ඉතින් අද පොය දවස හරිම සුන්දර විදියට ගෙවුණා. මොකද අපේ මේ මනස පොඩ්ඩක් නිදහස් කරගන්නත් එක්ක නිවාඩු පාඩුවේ හොඳ ගමනක් ඇවිද්දා. ඒ වගේම පරිසරයේ ලස්සනත් අපිට විඳ ගන්න පුළුවන් වුණා මේ ගමන නිසා. බලන්නකෝ මෙන්න මෙතන view එක මාරම ලස්සනයි. මෙතන පොඩි කඩයක් තිබුණා. ඒ කඩෙන් අපි මේ කෑම එහෙම ගත්තා. ඒ කඩෙන් මේ පොඩි කෑම ಜಾති ගන්න පුළුවන්. ඉතින් මෙතන view එක මාර ලස්සනයි. පොඩි බංකු වගේකුත් තිබුණා මෙතන මේ අපිට වාඩි වෙලා කෑම ගන්න එහෙම පුළුවන් පොඩි බංකු වගේකුත් මෙතන තිබුණා. ඉතින් මෙතන view එක දැක්කහම ලංකාවද කියලා හිතනවා. ඒ තරමට ලස්සනයි. මේ ලංකාව කියන්නේ මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් මේ මධ්‍යම කඳුකරේ පැත්ත නෙමෙයි අපි ගාල්ල දිස්ත්‍රික්කේ. ඉතින් බැලුවාම මේ මධ්‍යම කඳුකරේට ගියා වගේ හැඟීමක් තමයි දැනුනේ. හායි යාළුවනේ අපි දැන් ඉන්නේ උඩුගම. අපි යන ගමන් ඉන්නේ මේ පන්සලක් බලන්න. ඒ වගේම අපි දැන් මේ පොඩ්ඩක් පාර පැත්තේ නැවතුවා පාර අයිනක නැවතුවා මේ කෑම වගේක් ගන්න. ඉතින් යාළුවනේ මේ අපිට ලස්සන පන්සලක් වැඳ පුදා ගන්න හම්බ වුණා අද දවසේ. ඔන්න බලන්නකෝ මේ අර ඔයාලට ඈතින් පේන කඳු පන්තියේ එහා ලස්සන වලාකුලක් තියෙනවා. ඒ කඳු පන්තියේ ගෑවි නොගෑවි ඒකත් මම සූම් කරලා පෙන්නන්නම්. ඔන්න බලන්න හරිම ලස්සනයි හරිය. ඉතින් මධ්‍යම කඳුකරේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් උඩුගම පැත්තත් ඒ වගේම හරිම ලස්සනයි කියලා කියන්න පුළුවන්. අන්න මේ තමයි දාලා තිබ්බ බෝඩ් එක. ජෛව විවිධත්වය සහිත වන මෙම කන්නලිය වැසි වනාන්තරය බලා ගන්න පුළුවන්. බණ්ඩිය දොළ ඇල්ල ඊළඟට ගල් පැල්ම ඔය වගේ ගොඩාක් තැන් තිබුණා. ඉතින් අපිට අද ඔක්කොම තැන්වල ඇවිදින්න උනේ නැහැ. කන්නලිය යන්න උනේත් නැහැ. අපි අද ගියේ ලස්සන පන්සලක් තියෙනවා කන්ද මුදුනක. එතනත් වැඳගෙන ඇලකින් නාලා දූවිලි ඇල්ලත් බලලා එන්න තමයි ගියේ. නෑ ගෙදරකත් ගිහිල්ලා. ඔන්න පාම් ගස් වගේක් තියෙන මේ පැත්තක් තිබුණා. මේ පැත්තත් දැන් පහුවෙමින් තමයි තියෙන්නේ. ඔන්න අපේ මෙතුට ඔයාලට වීඩියෝ එකේ පෙන්වන්න කියලා කිව්වා. මෙන්න මේ ටික මෙතු බීම බෝතලයක් අතේ තියාගෙන ඉන්න ටික. ඉතින් ඒක නිසා ඒ ටිකත් මම ඔයාලට අරගෙන ආවා. බලන්නකෝ මේ කඳු පන්ති හරිම ලස්සනයි. මෙන්න මේ විදියට අපි අද දවසේ ඔන්න එක ගමනාන්තයක් ආරම්භක ගමනාන්තයක් ඉවර වුණා අපේ. ඔන්න මේ දැන් අපි ඉන්නේ පන්සලක. ඒ පැත්තේ තිබිච්ච පන්සලක.
මේ පන්සලේ තිබිච්ච පොකුණ හරි ලස්සනයි. ලොකු මාළු වගේකුත් හදලා තිබුණා. දැන් අපේ කට්ටිය වැඳ කියා ගන්න තමයි මේ ලේස්ති වෙන්නේ. එන හා බුද්ධ සරණ කිය. ඉතිපිසෝ භගවා. ඊළඟට අපි ඒ ලස්සන පන්සලත් වැඳ කියාගෙන ඊළඟට අපි යන්න ලෑස්ති වුණේ දූවිලි ඇල්ල බලන්න. දූවිලි ඇල්ලත් මාරම ලස්සනයි. චුට්ටක් කට්ටක් කරන්න වුණා. මොකද මේ පඩිපෙල් ටිකක් තිබුණා. නැගලා උඩටම යන්න වුණා. ඉතින් මේ දැන් අපි යමින් ගමන් ඉන්නේ දූවිලි ඇල්ල බලන්න. ඕම වීඩියෝ එකේ රැඳිලා ඉන්නකෝ ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. මොනතරම් ලස්සන පරිසරයක්ද මේ කියලා. මේ විදිහට අපි ප්‍රධාන ටවුන් ටික පාස් කරගෙන ගියා. දැන් මේ දූවිලි ඇල්ල පැත්තට යමින් ගමන් තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ අර ඉතින් පේන කඳු පන්තිත් එක්ක තියෙන පරිසරය මාරම ලස්සනයි. බලන්නකෝ පරිසරයේ තියෙන සුන්දරත්වය. පරිසරය කියන්නේ තනිකරම පැහැවීමක්. ඉතින් මම හරි ආසයි නිවාඩු දවස්වලට මේ වගේ ගමනක් ගිහිල්ලා පොඩ්ඩක් මනස නිදහස් කරගන්න. ඉතින් අද පින්කම් වගේකුත් කරා වගේම හරි ලස්සන චාරිකාවක් වුණා මේ ගමන. මම ඔයාලට පෙන්නන්නම්කෝ වීඩියෝ එකේ ඉස්සරහට මම හොයාගත්ත කැලෑමල් ಜಾති ටික මොනවද කියලා. බලන්නකෝ මේ පරිසරය. මෙන්න මේ විදියට තමයි අපි අද දවසේ ඔන්න දූවිලි ඇල්ල බලන්න ගියේ. ඉතින් තා චුට්ටක් වෙලා ඔහොම බලාගෙන ඉන්න වෙයි ඔයාලට. දැන් අපි එන්ට්‍රන්ස් එක කිට්ටුව ඉන්නේ. ඔන්න දැන් අපි එන්ට්‍රන්ස් එකේ තමයි ඉන්නේ. පේනවනේ ඔයාලට දූවිලි ඇල්ල කියලා දාලා තියෙනවා බෝඩ් එකක්. මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතන අපිට නාන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් නාන්න ගියේ නැහැ. අපි නාන්න ගියේ පොඩි දොලකින්. ඒකත් ඔයාලට මම වීඩියෝ එකකින් අරගෙන ආවා මේ වීඩියෝ එකේම. ඉතින් මෙන්න මේක තමයි අමාරුම වැඩේ උනේ. සෑහෙන මහන්සි මේ කන්ද නැගලා ඉවරුණාම පොඩි කට්ටියත් හරි අමාරුවෙන් නැගගත්ත කොහොම හරි මේ පඩිපෙල් ගණනාවකින් උඩට නැගලා යන්න ඕනේ දූවිලි ඇල්ලේ තියෙන හොඳම ටික. ඒ කියන්නේ ලස්සනම ටික බලන්න නම් ටිකක් මහන්සි වෙන්න ඕන. ඉතින් ඕම ඉන්නකෝ වීඩියෝ එකේ. ඔන්න අපි මුදුනටම ආවා. මෙන්න මේ හරිය තමයි ලස්සනම view එක තිබුණේ. ඒ වගේම මේකේ අර ඔය පොඩි වතුර පාරවල් වල ගල් කොස්සෝ කියන මාළු జాතිය ඉන්නවා. මෙයාලා නම් කියන්නේ ගල් කොස්සෝ කියලා. මං ඉතින් නමක් ගමක් කියන්න දන්නේ නැහැ. මෙහි අය කියන්නේ ගල් කොස්සෝ කියලා. ඔන්න ඔය පේන හරියේ ගල් කොස්සෝ එහෙම ඉන්දියා. ඉතින් කකුල් දෙක දාගෙන ඉන්න බෑ. මේ අර පිස් මසාජ් වල වගේ මේ ගල් කොස්සෝ කියන జాතිය ඇවිල්ලා කකුල් වල එහෙම එල්ලෙනවා. ඒක තමයි මට මේ අමාරුම මේ වැඩේ වුනේ. ඒ වුණාට මෙයා නම් කැමතියි. ඒ වුණාට මට ඒක හරි අමාරුයි. ඔන්න බලන්නකෝ ලස්සන මේ ටිකේ මේ හරිය තමයි ලස්සනම view එක තිබුණේ. ඉතින් මේ ගලා බහින දියැලේ ඒ වගේම මේ මනස්කාන්ත ලස්සන පරිසරය කොච්චර මනස වෙනස් කරනවද කියනවනම් මෙතන ගොඩ වෙලාවක් රැඳිලා ඉන්න හිතුණා. ඇත්තටම මෙතන මග ඇරලා යන්න තරම් හිතට සතුටක් ආවේ නැහැ. ඉතින් අපි
පැය භාගයකට වඩා විනාඩි 45ක් විතර මෙතන රැඳිලා ටික වෙලාවක් ගත කරලා තමයි නැවත අපේ ගමන යන්න පිටත් වුණේ. බලන්නකෝ ඉතින් පරිසරය කියන්නේ තනිකරම ඇබ්බැහිය. ඉතින් අපි ආපු අර මං කලින් කිව්වනේ නෑ කෙනෙක්ගේ ගෙදර කියලා. එහෙ තමයි මේ මල් ජාති තියුනේ. මේක නම් මේ කැලෑ මලක් නෙමෙයි. ඔන්න මං ඔයාලට පෙන්නන්නම් බාඳුරා. ඉතින් සමහර අය දැකලත් ඇති බාඳුරා. ඉතින් මේ වයි කණ්ඩිවල සෑහෙන්න බාඳුරා වැවිලා තිබුණා. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් උනේ. මේකේ අර ඇතුලේ තියෙනවා යුෂ වගයක්. ඒවා පියන ඇරිච්ච ඒවායි නම් බොන්නේ නැහැයිලු. පියන වැහිච්ච ඒවායි නම් ගොඩක් අය මේ බාඳුරා මේ පියන් ඇරලා බොනවා. ඉතින් මේ අපේ මහත්තයත් එකක් try කරා. මමත් try කරා. මේ පියන් හැරිච්ච ඒවායි කෘමියෝ ගිහිල්ලා එයාලා මැරිලා ජීර්ණය වෙලා බාඳුරා ශාකයටම හුරා ගන්නවා. ඔයාලට පේනවනේ අර කෘමි ආකර්ෂක දියරයක් තමයි මේකේ තියෙන්නේ. අර කෘමියෙක් වටේ ඉන්නවත් දැක්කනේ. මේ ඉතින් ඔන්න අපේ හස්බන්ඩ් නම් පළවෙනි එක try කරා. ඒ වගේම අපේ දෝනිත් මෙතුත් චුට්ටක් බීලා බැලුවා මේ පහුවෙලා. ඉතින් මමත් පොඩ්ඩක් බීලා බැලුවා කොහොමද කියලා මේක. ඉතින් ලොකු රසක් තිබුණ නැහැ. මෙන්න මේක තමයි මේ මම හොයාගත්ත කැලෑ මල් ජාතිය. බලන්නකෝ මේ මල් ගහේ ලස්සන. ඉතින් මේ මල් කඩවල විකුණන්න නැතත් මට මේ මල් ගහට හිත ගියා. ඉතින් අපේ පැතිවල මේවා දකින්න නැහැ. මම මේ මල් ගහ ගලවගෙන ගෙදර අරගෙන ආවා. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් මේ අර අපේ කට්ටියගේ ගෙදරක වවලා තිබුණ ඇන්තෝරියම් පෝචි ටික. ඉතින් කොහේ ගියත් මල් ගැන මම ඔයාලට අනිවාර්යෙන්ම අරගෙන එනවනේ. මේ එහෙම වවලා තිබුණ ඇන්තෝරියම් මල් පෝචි ටික. ඉතින් බලන්නකෝ හරි ලස්සනයි. බයි කලර් එකක් තිබුණා. ඔන්න ඉන්න මම ඔයාලට මල් පෙන්නන්නම්. මෙන්න මේක තමයි බයි කලර් එක. ඒකත් හරිය ලස්සනට හැදිලා තිබුණා. මෙහි සාමාන්‍යයෙන් ටිකක් හැන්දෑවට හොඳට හීතලයි කියලා කියනවා. ඉතින් අර හවස් වෙද්දී මීදුම හැමත් බලා ගන්න පුළුවන් වුණා අපිට. ඔන්න මෙයාලා මෙන්න මේ විදිහට තමයි ඇන්තෝරියම් එහෙම ඉඳලා තිබුණේ. ඊළඟට මට තව view එකකට හිත ගියා. මම ඔයාලට ඒකත් අරගෙන එන්නම්. මෙන්න මේ වගේ ලස්සන තැනක තමයි මේ ගෙදර පිහිටලා තියෙන්නේ. ඉතින් ඔන්න අර ඉස්සරහා තියෙන රතු පාට මල් ගහේ ඒ මල් අතරින් පේන අර ලස්සන කඳු පන්තිය දිහා බලාගෙන ඉන්න හරිම ආසයි. එතන හරි ලස්සන view එකක් තිබුණා යාළුවනේ. කැමරා එකට හොයනවටත් වඩා එහෙන් දැක්කහම පුදුම ලස්සන view එකක් තිබුණා. පරිසරය කියලා කියන්නේ මාරම හැඟීමක්. ඒක විඳින අය දන්නවා. පරිසරයේ තියෙන ලස්සන ඇස් දෙකෙන් දකින අය දන්නවා කොච්චර ඒ දේවල් වලට අපේ මනස රිලැක්ස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ හරිය ලස්සන view එකක් එතන තිබුණා. ඊළඟට මම ඔයාලට අරගෙන එන්නේ අපි ගියා මේ ඇලකින් නාන්න. මෙන්න මේක මේ මෙයාලයි ගෙදර මේ තිබුණ මේ පොඩි උල්පතකින් හැදිච්ච මේ ටැංකියක්. ඉතින් මේකට වතුර පිරෙනවා කියලා තමයි කිව්වේ. මේ එක මහා ලොකු උල්පතක් නෙමෙයි, සාමාන්‍ය චූටි උල්පතක්. බලන්නකෝ පොඩි කට්ටියක් ඉන්නවා ඉතින් මෙතන දඟයෝ ටික. ඉතින් අද දවසේ එයාලත් ඇතිතරම් සෙල්ලම් කරලා විනෝද වුණා. ඊළඟට අපි මේ යමින් ගමන් ඉන්නේ අර මං කිව්ව ඇල බලන්න. ඉතින් අපි එතන ඇති වෙනකන් සීතල වතුර ටිකක් නාගත්තා. මාරම සීතලයි. එතනත් නියමයි මේ මට ඒකේ නම හරියටම මතක නෑ. ආංගිරිය ඇල් මොකක් හරි එකක් තමයි දාලා තිබුණේ. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක ඉවර කරන්න ලාස්ට් වෙනවා. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා අල්පාදයෙන් මතක් කරනවා. අද වීඩියෝ එකකින් හමු වෙනවා. සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ඉස්සරණයි.